අපි කරන හැමදේම මේ සබාදාමට විරුද්ධව. අපි ගහක් වවනා වුණත් ඒකත් සබාදාමට අනුකූලව නෙමෙයි කරන්නේ. සබාදාමට අවනත නම් කවදාවත් එහෙම ගස් එක පෙළියට වවන්න බෑනේ. ඒ කියන්නේ මේක ඇතුලේ තියනනේ අර මොකද්ද? සබාදාම ඇතුලේ අර අමුතු ආර්ට් එකක් තියනනේ. අපි ඉතින් මිනිස්සු විදියට හැමතිස්සෙම ඒකෙන් එළියට ගිහින් වැඩ කරන්නේ. කොහොමද එතකොට මේක නවත්තන්නේ? ඇත්තටම ওই ප්‍රශ්නේ හැමදාම ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙන ප්‍රශ්නයක්. ඒක ප්‍රායෝගික නෑ කියලා හිතෙන හින්දා වෙන්න බැරිද? අපි හිතන විදිය මේ අපේ ආකල්ප වෙනස් කරගත්තොත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මට හිතෙනවා. මොකද මං පොඩි කාලේ ඉඳන් හැදුන විදියක් තියෙනවා. මගේ ගෙදරින් මගේ අම්මයි තාත්තයි මට කියලා දීලා තින්නේ එළියට ගියාම ටොපි කොලේවත් දාලා එන්න එපා කියලා. ඒකත් සාක්කුවේ දාගෙන එලා ගෙදර ඇවිල්ලා ඩස්බින් එකට දාන්න කියලා. හැබැයි ඉතින් එහෙම හැදුවත් ඊට පස්සේ ආයෙ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හරි ටොපිය කෑවා කොලේ ගෙනල්ලා ගෙදර ඩස්බින් එකට දැම්මා. හැබැයි ඊට පස්සේ ඒ කුණු ටික ගිහිල්ලා කොහෙටද දාන්නේ? අපි ගෙදර ගෙනල්ලා ඒක දාලම හරි පිළිවෙලට. හැබැයි ඒක ආයෙ ගෙනහිල්ලා එක්ක කොහෙට හරි නගර සභාවට ගෙනිනවා. ඊට පස්සේ ගිහින් කොහේ හරි කුණු හන්දකට දානවා. මේක ඇත්තටම තනි මනුස්සෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමෝගෙම ආකල්ප වෙනස් වුණ දවසකට උත්තරයක් ලැබෙන ප්‍රශ්නයක් තමයි ඒක. Young Memory, the Center for Brain Power and Life Skills. Connect with us. Memory@youngmemory.com.